දකුණු ඉරානයේ පිහිටි උපායමාර්ගිකව වැදගත් බණ්ඩාර් අබ්බාස් වරාය නගරය සහ ඒ අවට මුහුදු සීමාවේදී ඇමරිකානු ප්‍රහාරක යානා සහ ඉරාන නාවික හමුදාව අතර දරුණු ගැටුම් හටගෙන තිබේ. මෙහෙර් පුවත් සේවයේ වාර්තා කරන්නේ නගරය පුරා එක පිට එක ප්‍රබල පිපිරීම් ශබ්ද ඇසුණු බවයි. අල් ජසීරා පුවත් සේවයට අනුව සිදුවීම් පෙළගැසී ඇත්තේ මෙසේය. ඉරාන නාවික හමුදාව විසින් මුහුදේ ගමන් කළ නෞකාවකට ප්‍රහාර එල්ල කර ඇත. මෙයට පිළිතුරු ලෙස වාහන ක්‍රියාත්මක වූ ඇමරිකානු ප්‍රහාරක යානා ඉරාන නාවික හමුදාවට අයත් ප්‍රහාරක යාත්‍රාවලට බෝම්බ හෙලා ඇති අතර ඉරාන නාවික සෙබළුන් කීප දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ප්‍රහාරයෙන් පසු බණ්ඩාර් අබ්බාස් නගරයේ දැඩි වෙඩි හුවමාරු හඬවල් ඇසෙන්නට ගෙන ඇත. ෆොක්ස් නිවුස් වෙත අදහස් දක්වමින් ඇමරිකානු මධ්‍යම විධානයේ ප්‍රකාශකයා කියා සිටියේ මෙම ප්‍රහාරය ස්වයං ආරක්ෂාව උදෙසා එල්ල කළ ප්‍රහාරයක් වන බවයි. ඉරාන හමුදාව විසින් මුහුදේ බෝම්බ වැපරීමට උත්සාහ කළ යාත්‍රා සහ ඇමරිකානු බලඇණිවලට තර්ජනයක් වූ මිසයිල දියත් කිරීමෙන් මධ්‍යස්ථාන මෙහිදී විනාශ කර ඇත. පසුගිය පැය 24 තුළ ඉරානය විසින් ඇමරිකානු ප්‍රහාරක යානා ඉලක්ක කරගනිමින්ද මිසයිල ප්‍රහාර එල්ල කර තිබූ බව උසස් නිලධාරියෙක් තහවුරු කරයි. ඇමරිකානු රජයේ නිලධාරීන් අවධාරණය කරන්නේ මෙම ප්‍රහාරය හේතුවෙන් සටන් විරාමය මුළුමනින්ම බිඳ වැටී නොමැති බවයි. ඇමරිකාව තවමත් උපරිම ස්වයං පාලනයකින් පසුවන නමුත් තමන්ගේ හමුදාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම ආරක්ෂක ප්‍රහාර දියත් කළ බව වොෂින්ටනය පවසයි. මේ අතර දකුණු ඉරානයේ බණ්ඩාර් අබ්බාස් මුහුදු සීමාවේ ඇමරිකානු සහ ඉරාන හමුදා අතර ගැටුම් හටගෙන පැය කිහිපයක් යන්නට මත්තෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්බන්ධයෙන් සිය අවසාන සහ ප්‍රධානතම කොන්දේසිය ලෝකයේ හමුවේ ප්‍රකාශ කර තිබේ. ඉරානයේ සතු සියලුම සාරවත් යුරේනියම් සම්බන්ධයෙන් ගත යුතු පියවර ඔහු මෙහිදී පැහැදිලිව දක්වා ඇත. ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කරන පරිදි ඉරානයේ පවතින න්‍යෂ්ටික ද්‍රව්‍ය සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට විකල්ප දෙකක් පවතී. මෙම යුරේනියම් තොග වහාම ඇමරිකා එක්සත් ජනපදයේ වෙත බාර දිය යුතු අතර ඒවා ඇමරිකාවට රැගෙන ගොස් විනාශ කිරීමට පියවර ගැනේ. නැතහොත් ඉරාන රජයේ සමග ඒකාබද්ධව සහ සම්බන්ධීකරණයේ යුතුව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය හෝ ඒ හා සමාන පිළිගත් ආයතනයක ඍජු සාක්ෂි දැරීම යටතේ ඉරානය තුළදීම හෝ වෙනත් පිළිගත හැකි ස්ථානයකදී ඒවා සම්පූර්ණයෙන්ම විනාශ කර දැමිය යුතුය. බණ්ඩාර් අබ්බාසී ගැටුම් මැද්දේ වුවද සටන් විරාමයේ තවදුරටත් ඉදිරියට ගෙන යාමට නම් ඉරානයේ මෙම කොන්දේසියට එකඟ විය යුතු බව ට්‍රම්ප් වක්‍රව පවසා තිබේ. මේ පිළිබඳව අවධානය යොමු කිරීම ගැන ස්තුතියි යනුවෙන් ඉතා සංසුන් නමුත් දැඩි රාජතාන්ත්‍රික ස්වරූපයකින් ට්‍රම්ප් මෙම ප්‍රකාශය අවසන් කර ඇත්තේ ඉරානයට රාජතාන්ත්‍රික මාවතේ යාමට ඇති අවසන් අවස්ථාව මෙය බව අඟවමි.